ගොඩ දවසකින් අද ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවේ මම. මේ අලුත් සිපර්ස් දෙක පෙන්නන්න තමයි ඉතින්. මුලින්ම කියන්න ඕනේ ඉෂු ෆැෂන් හබ් කියන මගේ YouTube channel එක තියෙනවා. ඉෂු ෆැෂන් හබ් Facebook page එක තියෙනවා. එතකොට පබලු කලාව කියලා මගේ WhatsApp එක තියෙනවා. WhatsApp එක නම් follow කරන්න බෑ. ඒකේ link එක මම මගේ FB page එකේ දාලා තියෙනවා. ඒකෙන් ගිහින් ඔයාලට පුළුවන් follow කරන්න. මගේ YouTube එකේ link එකක් දාලා තියෙනවා. ඒකත් ඉෂු ෆැෂන් හබ් තමයි. ඉතින් මේ වීඩියෝ එක අරගෙන තමයි මම අද ඔයාලව බලන්න ආවේ. ඉතින් මේ පබලු එක මට හොයාගන්න ගොඩාක් අමාරු වුණා. කොළඹ හැමතැනම ඇවිද්දා තිබුණේ නැහැ. ඉතින් මට අහම්බෙන් FB page එකක තිබිලා මේ කලර්ස් පබලු එක මෙන්න මේක. කොළඹ නැහැ මේක හොයාගන්න. මේක තියෙන්නේ. මේකේ සුදු පාට එක විතරයි තියෙන්නේ. ගොඩාක් අමාරුවෙන් අහම්බෙන් හම්බුණා. ඉතින් මගේ ස්ලිපර්ස් වල පාටට මං ගා තියෙන මේ පබලු එක ගත්තා. මං හරි ආසාවෙන් හිටියේ මේ පබලු දාලා ස්ලිපර්ස් දෙකක් හදාගන්න. ඉතින් ඊයේ මගේ ඕඩර් එක හම්බුණ ගමන්ම මේ ස්ලිපර්ස් දෙක හැදුවා මං. හිතුවා වගේ ලස්සනට ආවා. තව කලර්ස් තියෙනවා. මං ඒ වගේ වීඩියෝ අරගෙන එන්නම්. ඒ වගේම මගේ බැංගල් හදපු ඒවත් ඔක්කොම ඉවර වුණා. අලුතින් බැංගල් ටිකක්කුත් හැදුවා. ටිකයි මෙතන හදලා තියෙන්නේ. සමහර ඒවා ගියා හැදුව ගමන්ම. ඉතින් මේ gift box කරන අයට gift box එකට ඇඩ් කරන්න හොඳයි මේ වගේ පුංචි දේවල්. ලස්සනයි මේ පාට. ලස්සන කලර්ස් තියෙන්නේ. හිත ඇදිලා යන කලර්ස් තියෙන්නේ. ඔයාලා කැමති විදිහකට කැමති පාටකින් නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේම මේ චේන් එක දාලා මේ තමන්ගේ ෆොටෝ එක දාලා හાર્ට් පෙන්ඩන් එක ඇතුළට කැමති කෙනෙක්ගේ ෆොටෝ එකක් දාලා හදලා දෙන මේ චේන් එක නෙක්ලස් එක තියෙනවා. මේ නෙක්ලස් එකට මේක ඇඩ් කරගන්නත් පුළුවන්. බැංගල් එකටයි නෙක්ලස් එකට මැච් වෙන මේ දෙක මේක ඇඩ් කරන්න පුළුවන් දෙකටම. කැමති විදිහකට ඉතින් ඔයාලට ඩිසයින් කරගන්න පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් මට මෙසේජ් එකක් දාන්න. මගේ YouTube channel එකත් subscribe කරන්න, bell icon එක දාලා තියාගන්න කියලා මම ඔයාලට මතක් කරනවා. මගේ අලුත් items ආවහම මගේ වීඩියෝ දැම්මම ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන් bell icon එක on කරලා තියාගත්තාම. ඉතින් එහෙනම් අද දවසට මගේ වීඩියෝ එක ඉවරයි. මම ඔයාලට මේ අලුත් items ටික පෙන්වන්න ආවේ. දැන් මේ ටිකක් ඉතින් දන්නේ තව දවසින් දෙකකින් මේ ටිකක් තියයි. මේවා ගොඩක් විකිනෙනවා. මේවට ලොකු ඉල්ලුමක් තියෙනවා ඇත්තටම. හිතා ගන්නත් බෑ ලොකු ඉල්ලුමක් මේවට තියෙන්නේ අද. මේ නෙක්ලස් එකත් මම බලන්න මගේ මේ වීඩියෝ එකේ මේ ඇඩ් කරන්න මාල දෙකයි මේකෙන් හැදුවේ නෙක්ලස් දෙකම ගියා. ඉතින් මට පෙන්නන්න නැහැ. මගේ ෆොටෝ තිබුණා ඒක ගත්තා. මම බලන්නම් ඒකේ මේ ෆොටෝ එකක් ඇඩ් කරන්න. මේ වීඩියෝ එක අතර මැද්දට මම try එකක් දෙන්නම්. ඉතින් එහෙනම් යාළුවනේ අලුත් වීඩියෝ එකකින් හම් වෙනකම් මම අතට ගමතින්නම් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. bye bye. ගොඩ දවසකින් අද ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවේ මම. මේ අලුත් සිපර්ස් දෙක පෙන්නන්න තමයි ඉතින්. මුලින්ම කියන්න ඕනේ ඉෂු ෆැෂන් හබ් කියන මගේ YouTube channel එක තියෙනවා. ඉෂු ෆැෂන් හබ් Facebook page එක තියෙනවා. එතකොට පබලු කලාව කියලා මගේ WhatsApp එක තියෙනවා. WhatsApp එක නම් follow කරන්න බෑ. ඒකේ link එක මම මගේ FB page එකේ දාලා තියෙනවා. ඒකෙන් ගිහින් ඔයාලට පුළුවන් follow කරන්න. මගේ YouTube එකේ link එකක් දාලා තියෙනවා. ඒකත් ඉෂු ෆැෂන් හබ් තමයි. ඉතින් මේ වීඩියෝ එක අරගෙන තමයි මම අද ඔයාලව බලන්න ආවේ. ඉතින් මේ පබලු එක මට හොයාගන්න ගොඩාක් අමාරු වුණා. කොළඹ හැමතැනම ඇවිද්දා තිබුණේ නැහැ. ඉතින් මට අහම්බෙන් FB page එකක තිබිලා මේ කලර්ස් පබලු එක මෙන්න මේක. කොළඹ නැහැ මේක හොයාගන්න. මේක තියෙන්නේ. මේකේ සුදු පාට එක විතරයි තියෙන්නේ. ගොඩාක් අමාරුවෙන් අහම්බෙන් හම්බුණා. ඉතින් මගේ ස්ලිපර්ස් වල පාටට මං ගා තියෙන මේ පබලු එක ගත්තා. මං හරි ආසාවෙන් හිටියේ මේ පබලු දාලා ස්ලිපර්ස් දෙකක් හදාගන්න. ඉතින් ඊයේ මගේ ඕඩර් එක හම්බුණ ගමන්ම මේ ස්ලිපර්ස් දෙක හැදුවා මං. හිතුවා වගේ ලස්සනට ආවා. තව කලර්ස් තියෙනවා.
මම ඒ වගේ වීඩියෝ අරගෙන එන්නම්. ඒ වගේම මගේ බැංගල් හදපු ඒවත් ඔක්කොම ඉවර වුණා. අලුතින් බැංගල් ටිකක්කුත් හැදුවා. ටිකයි මෙතන හදලා තියෙන්නේ. සමහර ඒවා ගියා හැදුව ගමන්ම. ඉතින් මේ gift box කරන අයට gift box එකට ඇඩ් කරන්න හොඳයි මේ වගේ පුංචි දේවල්. ලස්සනයි මේ පාට. ලස්සන කලර්ස් තියෙන්නේ. හිත ඇදිලා යන කලර්ස් තියෙන්නේ. ඔයාලා කැමති විදිහකට කැමති පාටකින් නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේම මේ චේන් එක දාලා මේ තමන්ගේ ෆොටෝ එක දාලා හાર્ට් පෙන්ඩන් එක ඇතුළට කැමති කෙනෙක්ගේ ෆොටෝ එකක් දාලා හදලා දෙන මේ චේන් එක නෙක්ලස් එක තියෙනවා. මේ නෙක්ලස් එකට මේක ඇඩ් කරගන්නත් පුළුවන්. බැංගල් එකටයි නෙක්ලස් එකට මැච් වෙන මේ දෙක මේක ඇඩ් කරන්න පුළුවන් දෙකටම. කැමති විදිහකට ඉතින් ඔයාලට ඩිසයින් කරගන්න පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් මට මෙසේජ් එකක් දාන්න. මගේ YouTube channel එකත් subscribe කරන්න, bell icon එක දාලා තියාගන්න කියලා මම ඔයාලට මතක් කරනවා. මගේ අලුත් items ආවහම මගේ වීඩියෝ දැම්මම ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන් bell icon එක on කරලා තියාගත්තාම. ඉතින් එහෙනම් අද දවසට මගේ වීඩියෝ එක ඉවරයි. මම ඔයාලට මේ අලුත් items ටික පෙන්වන්න ආවේ. දැන් මේ ටිකක් ඉතින් දන්නේ තව දවසින් දෙකකින් මේ ටිකක් යයි. මේවා ගොඩක් විකිනෙනවා. මේවට ලොකු ඉල්ලුමක් තියෙනවා ඇත්තටම. හිතා ගන්නත් බෑ ලොකු ඉල්ලුමක් මේවට තියෙන්නේ අද. මේ නෙක්ලස් එකත් මම බලන්න මගේ මේ වීඩියෝ එකේ මේ ඇඩ් කරන්න මාල දෙකයි මේකෙන් හැදුවේ නෙක්ලස් දෙකම ගියා. ඉතින් මට පෙන්නන්න නැහැ මගේ ෆොටෝ තිබුණා ඒක ගත්තා. මම බලන්නම් ඒකේ මේ ෆොටෝ එකක් ඇඩ් කරන්න මේ වීඩියෝ එක අතර මැද්දට මම try එකක් දෙන්නම්. ඉතින් එහෙනම් යාළුවනේ අලුත් වීඩියෝ එකකින් හම් වෙනකම් මම අතට ගමතින්නම් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. bye bye.